වීඩියෝ එකත් එක්ක විතර ඉන්න ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම ඔස්මෝ පොකට් 3 එකක් මිලදී ගත්ත මීට මාස 10කට විතර කලින්. ඉතින් ඔස්මෝ පොකට් 3 එකක මගේ කලින් අත්දැකීමක් තිබුණේ නැහැ. ඔස්මෝ පොකට් 3 එක අරගෙන මාස 10කට කිට්ටු වෙනවා දැන්. මම මේක පාවිච්චි කරගෙන යද්දි මම හිතන්නේවත් නැති වෙලාවක ඔස්මෝ පොකට් 3 එකේ ස්ක්‍රීන් එක ලොක් වෙන්නේ නැතුව ගියා. මට ඇත්තට මේක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් බලන්න මෙන්න මේක තමයි මට ආපු ප්‍රශ්නේ. හදිස්සියෙම ආපු මේ ප්‍රශ්න නිසා මම සෑහෙන්න බය වුණා. ඉතින් මේ කැමරාව මම මිලදී ගත්තේ කොරියාවේ කූපන් කියන ඇප් එක හරහා ඔන්ලයින් මිලදී ගත්තේ. සාමාන්‍යයෙන් අපි ලංකාවේ අපි බඩුවක් මිලදී ගන්නවා නම් අපේ ක්‍රමයක් තියෙනවා අපි වොරන්ටි තියනවාද කියලා බලලා වොරන්ටි කාඩ් එකක් එක්ක තමයි අපි මිලදී ගන්න. ඉතින් මම මේක ඔන්ලයින් මිලදී ගනිද්දි මම ওই කිසිම දෙයක් ගැන සැලකිලිමත් වුණේ නැහැ. මම ඕඩර් කරා. මම ඒ ගැන වීඩියෝ එකක් කරා. මේ උඩ කාඩ් එක ක්ලික් කළා ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක. ඉතින් මම ගත්තේ කොම්බෝ පැක් එක. කොම්බෝ පැක් එක අරගෙන මම පාවිච්චි කරගෙන යද්දි අර මං කිව්ව ප්‍රශ්නේ ආවා. ඉතින් ඒක එහෙම වෙද්දි පොඩ්ඩක් හිතට අවුලක් ආවා. ඉවරයි නේද? දැන් කැමරාවේ ස්ක්‍රීන් එක මට හදාගන්න බැරි වෙයි නේද? පොඩි ගැටලුවක් ආවා. ඉතින් ඒකම මට මතක් වුණා මම මේකට වොරන්ටි කාඩ් එකක් ගත්තේ නැහැ. මම සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තියෙනවා මම මොන බඩුව ගත්තත් ඒකේ බොක්ස් එක මම අරන් තියෙනවා පරිස්සමට. ඒ වගේම තමයි මම මොන බඩුව වුණත් පාවිච්චි කරද්දි පිහිදලා හරි පිරිසිදුව හරි පිළිවෙලකට ඒක පාවිච්චි කරන පුරුද්දක් මගේ තියෙනවා. ඒ වගේම තමයි හදිස්සියෙන් හරි මගේ මොනවා හරි ඩිවයිස් එකක් ඩ්‍රෝන් එක හරි මොනවා හරි දෙයක් හදිස්සියෙන් හරි ඒක මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මගේ පුරුද්දක් තියෙනවා මට බලන් ඉන්න බෑ. මම ටූල් ටික කොහෙන් හරි හොයාගෙන YouTube එක බලාගෙන හරි මම ඒක ගලවලා මම කොහොම හරි ඒක ෆික්ස් කරගන්නවා. ඒක සාමාන්‍යයෙන් ඒක මගේ හැටි. හැබැයි මම ඔස්මෝ පොකට් 3 එක ගලවන්න ගියේ නැහැ. පොඩි try එකක් දෙන්න ඕනේ මේක වොරන්ටි ක්ලේම් කරගන්න කියලා. පොඩ්ඩක් මම හිතන පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා වැඩක් කරා කියලා මම ඒක ඕඩර් කළා. ඒ ඕඩර් එක මට ආවට පස්සේ මම ඒ ඕඩර් කරපු අයිටම් එකේ සම්පූර්ණ මම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගත්තා. ස්ක්‍රීන් රෙකෝඩ් එකක් අරගෙන මම ඒකේ සෙලර්ගේ ෆෝන් නම්බර් එක මම වෙනම නෝට් ඩවුන් කරලා තියාගත්තා. ඉතින් මම මේ ෆෝන් නම්බර් එකත් අරගෙන මම කතා කරා. එයාලට මම විස්තරේ කිව්වට පස්සේ DJI එකෙන් මට මගේ ඊමේල් එකට රෙෆරන්ස් නම්බර් එකක් එව්වා. යාලා මට කිව්වා කැමරාව එවන්න එවන බොක්ස් එකේ ඇඩ්‍රස් එකට උඩින් අනිවාර්යෙන් රෙෆරන්ස් නම්බර් එක ලියන්න කියලා. ඔස්මෝ පොකට් 3 කැමරාව විතරක් මම කොම්බෝ ඔරිජිනල් බොක්ස් එකට දාලා බොක්ස් එකේ සීරියල් නම්බර් හැමදේම තියෙනවා. ඉතින් ඒ බොක්ස් එකට දාලා ඒකත් හරි පරිස්සමට බබල් රැපින් වලින් හොඳට කවර් කරා. මොකද ඒක මම තැපැල් කරලා යවද්දී සමහරට බොක්ස් එක වැටලා මොන හරි ෆිසිකල් ඩැමේජ් එකක් වුණොත් මට කැමරාවට මුකුත් රෙපෑරක් ඒගොල්ලෝ කරලා දෙන්නේ නැහැ. වොරන්ටි එකක් තිබ්බත් දෙන්නේ නැහැ. ඒක දන්න නිසා මම හරි පරිස්සමට බබල් රැපින් වලින් කවර් කරලා පොඩ්ඩක්වත් කැමරාව හෙල්ලෙන්නවත් නැති විදිහට මම අර කිව්ව විදිහට රෙෆරන්ස් නම්බර් එක ලියලා මම ඒක යාලට පෝස්ට් කරා. මම මතක විදිහට පෝස්ට් කරේ බ්‍රහස්පතින්දා රෑ. යාලට සිකුරාදා හම්බෙලා තිබ්බා. මට කෝල් එකක් දීලා කිව්වා ඔයාගේ කැමරාව ලැබුණා කියලා. යාලා කන්ෆර්ම් කරගත්තා. මම සඳුදා කතා කරලා බැලුවා මොකද කැමරාවේ තත්ත්වය කියලා. ඒ වෙනකොටත් මම ඇහුවා මේක වොරන්ටි එකක් තියෙනව නේද අවුරුද්දක්. එතකොට මට අවුරුද්දක් වොරන්ටි තියෙන නිසා මම රිපෙයාර් charges ගෙවන්න ඕනද කියලා. ඊට පස්සේ මට කිව්වා අපි ඔයාලට චෙක් කරලා බලලා අපි ඔයාලට මේල් එකක් දාන්නම් කියලා. ඉතින් DJI එකේ වගේ මට කෝල් කරා. මේක රිපෙයාර් කරන්න බෑ. අපි ඔයාලට අලුතින් කැමරාවක් එවනකො. ඉතින් මට හිතා ගන්න බෑ. ඒක මාර සතුටක් කියන මම මේ කැමරාවෙන් ගොඩක් වැඩ කරා. එයාලා සඳුද කියලා මට අඟහරුවාදා හවස වෙනකොට අලුතින් කැමරාවක් එවලා තිබ්බා. තාම මේකේ බොක්ස් එක මම ඕපන් කරේ නෑ. අපි ඕපන් කරලා බලමු. තාම දැකලා නැහැ ලංකාවේ කවුරුත් මේ ඔස්මෝ පොකට් 3 එකක් ඩැමේජ් වෙලා වීඩියෝ එකක් කරනවා. ඉතින් මට කියන්න තියෙන ඔස්මෝ පොකට් 3 පාවිච්චි කරපුව ගන්නවා නම් ඔයගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න. මේක ඕපන් කරලා බලමු DJIලා මට කොහොමද අලුත් කැමරාව වල තියෙන්නේ කියලා. එහෙනම් අපි ඕපන් කරලා බලමු. බොක්ස් එක ඕපන් කරද්දි මේක ඔයාලා දැනගන්න මේ ගමනේ මෙතනින් ඕපන් කරන්නේ නැහැ. මොකද හේතුව මේ හදිසියෙ මේක ආපහු රිටර්න් කරන්න තිබ්බොත් මම මෙතනින් ඕපන් කරොත් මේකේ ඇඩ්‍රස් එක ඩැමේජ් වෙනවා. ඒක නිසා සමහරලාට කොරියාවේ රිටර්න් කරනකොට මේ බොක්ස් එකේ රිටර්න් කියලා ගහලා මේක එළිය තිබ්බම යාලා ඇවිල්ලා අරගෙන යනවා. ඉතින් ඒක නිසා මම මේ බොක්ස් එක මේ පැත්තේ ඉඳලා ඕපන් කරමු. අපි යටින් ඕපන් කරමු. මේ තියෙනවා මම මගේ ක්‍රියේටර් කොම්බෝ පැක් එකේ බොක්ස් එක. ඉතින් මේක මගේ ළඟ මේ වගේ පැකින් එකක් තිබ්බේ නැහැ. මම මේක බබල් රැපින් වලින් ඔතලා තමයි ඇරියේ. ඒ වුණාට යාලා මට DJI එකෙන් මට බොහොම පරිස්සමට එවලා තියෙනවා මෙන්න මේ වගේ කොහෙවත් වැදුනට මුකුත් ඩැමේජ් එකක් එන්නේ නැහැ. මේක බම්ප් වෙනවා වගේ මේක පැක් එක රැපින් දාලා තියෙනවා මේ බබල් රැපින් එක. මම මගේ ඔස්මෝ පොකට් 3 එකේ මම ඩිස්ප්ලේ එකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගැහුවා. ඒ ටෙම්පර්ඩ් ග්ලාස් එක මට යාලා එවලා තියෙනවා. ඔයාලා ටෙම්පර්ඩ් එකක් මට එවලා තියෙනවා කැමරාවට. මේ තියෙන ටෙම්පර්ඩ් ග්ලාස් එක
මේ තියෙන මගේ ක්‍රියේටර් කොම්බෝ පැක් එකේ ඒ බොක්ස් එක. ඉතින් මේ කොම්බෝ පැක් එකත් එක්ක එන ටික තියෙන මේ කොම්බෝ බොක්ස් එකේ. ඉතින් මේක ඕපන් කරලා බලමු මෙයාලා අලුතින් අපු කැමරාව කොහොමද තියෙන්නේ කියලා. මම මේ බොක්ස් එකත් ඇරියා. මේක තමයි කැමරාව. මේක ඇතුළට දාලා තමයි කැමරාව යවුවේ. ඒක අපි ඒක ඇතුළටම දාගමු. මෙන්න යාළුවෝ වල තියෙනවා අලුතින්ම මට කැමරාවක්. ඉතින් මේ DJI Osmo Pocket 3 එක Osmo Pocket 3 එකේ version දෙකක් තියෙනවා. ක්‍රියේටර් කොම්බෝ එකයි මේ ඇවිල්ලා normal කැමරාව. ඉතින් එයාලා මට අලුත්ම කැමරාවක් හෙවලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි. මාස 10ක් පාවිච්චි කරා කැමරාව. මාස 10ක් පරිස්සමට පාවිච්චි කළා. මේක ප්‍රශ්නයක් ආව කැමරාව යවුවා. මට අලුතින්ම කැමරාවක් කියලා දෙන මේකත් ඕපන් කරලා බලමු. කිරි අලුත්ම කැමරාව දැන් බලමු බොක්ස් එකේ මොනවද තව තියෙන්නේ කියලා. වෙන මොකුත් නැහැ. කැමරාව තියෙන්නේ. ඉතින් මේක තමයි අලුතින්ම හම්බුන කැමරාව. හරිම සතුටුයි. ටෙම්පර්ඩ් ග්ලාස් එක මේකට මේ ගහගමු නැත්නම් මේක ඩස්ට් එක ගියාට පස්සේ ටෙම්පර්ඩ් ග්ලාස් එක ගහන තව ලොකු කට්ටක් ගන්න වෙනවා. ඉතින් මේක ඕපන් කරපු ගමන් අපි ටෙම්පර්ඩ් ග්ලාස් එකත් ගහගමු. මම කලින් කොම්බෝ බොක්ස් එකට මම ගත්ත මේ වගේ බෑග් එකක්. කොම්බෝ බොක්ස් එකට පවුච් එක හම්බ වුණාට ඒක සේෆ්ටි මදි. ඒක නිසා මේ මම මෙන්න මේ වගේ එකක් ඕඩර් කරලා ගත්තා. ඔයාලට බලන්න පේනවා ඇති ඇතුලේ මේක තියෙන විදිහ මේ. කැමරාව හරි පරිස්සමට ගෙනියන්න පුළුවන් විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් මේක වැස්සට තෙමෙන්නේ නැහැ. ඉතින් මේ වගේ එකක් ගත්තා. මම කොහොමද ඇතුලට දාලා පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක හරි පරිස්සමට තියෙනවා. ක්‍රියේටර් කොම්බෝ එකේ බඩු ටිකත් එක්ක එකතු වුණාම දැන් ඉතින් කොහොමත් ක්‍රියේටර් කොම්බෝ සෙට් එක මගේ මේ කැමරාව විතරයි මම යාට යවුවේ. ඉතින් මට අලුත් කැමරාවක් ලැබුණා. ඉතින් අනිවාර්යෙන් කැමරාවේ ටෙම්පර්ඩ් ග්ලාස් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ස්ක්‍රීන් එකට. ඒ වගේම තමයි අනිවාර්යෙන් මෙන්න මේ බෙල්ට් එක මේ ස්ට්‍රැප් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද කැමරාව අපේ අතින් වැටුණත් මේ කැමරාව බිමට වැටෙන්නේ නැහැ. මෙහෙම එල්ලෙනවා. ඉතින් අනිවාර්යෙන් මගේ මේ කැමරාව වුණත් මගේ යාළුවෝ පාවිච්චි කරලා තියෙනවා සමහර වැඩවලදී. මම වැඩ කරද්දී මගේ යාළුවෝ මේ කැමරාව යූස් කරලා තියෙනවා. එයාට මම කැමරාව දෙනවා නම් අනිවාර්යෙන් මම මේ ස්ට්‍රැප් එක ඉස්සෙල්ලා අතට දාලා තමයි මම මේ කැමරාව දෙන්නේ. වීඩියෝත් එක්ක උතුලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් ගිහිල්ලා එන්න. ජය වේවා.